යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියන්නේ කොහොමද හරියටම පික්සල් ලැබ් එක ෆෝන් එකට දාගන්න කියලා. දාගන්න පුළුවන් ඒක බෑ ෆොන්ට් ඇඩ් කරන්න. ඒ කියන්නේ PLP ෆයිල් එකම ඇඩ් කරන්න බෑ. ඒකින්ද මම මේ වීඩියෝ එක ගෙනාවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඊළඟට මේ වගේ ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන්න. මම ඕපන් කරන්නේ Chrome. Chrome ඕපන් කරාට කැමති මේ වෙබ්සයිට් වෙබ් බ්‍රවුසර් එකක් වෙන්න පුළුවන්. ඒකේ සර්ච් කරන්න මේ විදිහට Pixel Lab old version කියලා. Pixel Lab old version කියලා මේ විදිහට සර්ච් කරගන්න. දෙයක් වදුණා sorry. old version හරි මේ සර්ච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට උඩින් මෙනවා up down site එකේ මේ විදිහට ඔය විදිහට වලට පෙන්නනවා. ඒක එකපාරක් ටච් කරන්න. හරි ඉතින් යාළුවෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වලට බාර ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට යටට යන්න. යටට ගියාට පස්සේ ඔන්න ඇඩ් යනවා. යටට ගියාට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ තියෙනවා නිල් පාට වලට පේනවා දශම ගණන්. සීමෝ කියන හිම දශම ගණන් එකෙන් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ 1.98 කියන එක. කියන්නේ වෙන ඒවා නෑ එකයි තින්නේ 1.98 කියන එක. ඔය තියෙන්නේ 1.98 මගේ දිනේ බලන්න බෑ 1.98 1.9.8 මේ විදිහට ඒකේ ටච් කරාට පස්සේ මේ විදිහට යටට යන තියෙනවා. මේ තියෙන කොළ පාටින් ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඒක විදිහට එකපාරට ටච් කරන්න. හරි ඉතින් යාළුවනේ මම ඒක මේ ඩවුන්ලෝඩ් කරලා තින්නේ. ඒකින්ද මට ආයි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඒක තමයි මම ඩවුන්ලෝඩ් කරන් තින්නේ. හරි ඉතින් මෙහෙම තමයි ඊළඟට අපි යන් පික්සල් ලැබ් එකට ගිහලා බලමු ෆොන්ට් ඇඩ් කරන්න පුළුවන්ද කියලා. මේ විදිහට ගිහලා ෆොන්ට් මේ තියෙන මම ඇඩ් කරවත්තු ෆොන්ට් ටිකක් දැක්කනේ මේ විදිහට ෆොන්ට් පිලිප් ෆයිල් එහෙම පිලිප් නෙමෙයි PLP ෆයිල් එහෙම කරන්න පුළුවන්. මම ඉතින් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා හැමෝටම සුබ දවසක්. සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු. ඊළඟට මම දාන්න හිතන් ඉන්න ගොඩක් වීඩියෝ දාන්න හිතන් ඉන්නවා මේ වගේ ටෙක්නික් පිළිබඳව thumbnail හදන්නට ගොඩක් වීඩියෝ කරනවා ඉස්සරහට. එහෙනම් අපි යනවා සුබ දවසක්. ආයිබෝවන්.